ඉතින් 2025 ජූනි මාසේ සෙජ්මෝර අපි සූදානම් වෙලා ඉන්නේ ඇත්තටම අහස දිහා බලන් ඉන්න ආසයටයි අභ්‍යවකාශය සම්බන්ධ උනන්දු අයටයි දැනගන්න අවශ්‍ය ගොඩක් දේවල් එක්ක. ඔව් ඇත්තටම. අපි අද බලමු මේ කාල සීමාවට අදාළව අහසේ සිදුවෙන සංසිද්ධීන් සහ මොනවද මේ වගේ ලැබිලා තියෙන තොරතුරු වගේ දේවල් ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න. විශේෂයෙන්ම ඉතින් ලංකාව වගේ සමගියට කිට්ටු රටක ඉන්න අපිට මේවා හරිම රසවත් කරන්න වෙයි කියලා හිතනවා. ඇත්ත මේ මාසේ ග්‍රහලෝක එකිනෙක මුණ ගැසෙන අවස්ථා තියෙනවා. චන්ද්‍රයාගේ විශේෂ දවස්, සූර්ය නිවෘත්තිය, ඒ කියන්නේ අවුරුද්ද දිගම දවස. ඒ වගේ ස්වභාවික දේවල් වගේම කමර්ෂල් වගේම පර්යේෂණාත්මක චන්ද්‍රිකා ගවේෂණ, රොකට් මෙහෙයුම් වගේ දේවලුත් මේ මාසේ සිද්ධ වෙනවා. ඔව්. ඉතින් මේ ඔක්කොගෙම එකතුවක් තමයි ජූනි මාසේ තියෙන්නේ. හරි. එහෙනම් අපි අහස පැත්තට යමුද? මොකද වෙන්නේ ජූනි 18 වෙනිදා? ජූනි 18 වෙනිදා පාන්දර සෙනසුරු සහ චන්ද්‍රයා හරිම ළඟින් පේනවා. ලස්සන දර්ශනයක්. කීයට විතරද ලංකාව වෙලාවෙන්? පාන්දර 2-4 අතර පැහැදිලිව බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තවත් විශේෂ දෙයක් මාසේ අගට තියෙනව නේද? ඔව්. ඒක තමයි ජූනි 29 වෙනිදා. ඒ තලුවෙම තමයි පාන්දර 4ට විතර චන්ද්‍රයා විසින් අඟහරු ග්‍රහයව වසා ගන්නවා. ඒ කියන්නේ ආවරණය කරනවා. වසා ගන්නවා කියන්නේ මොකක්ද? ඔව්. ලුනා ඔකල්ටේෂන් එකක් කියලා තමයි මේක හඳුන්වන්නේ. හරියට හිතන්නකෝ පොඩි සූර්යග්‍රහණයක් වගේ. හැබැයි ඉර නෙවෙයි අඟහරු තමයි නොපෙනී යන්නේ. ඒ කියන්නේ හඳ අඟහරු ඉස්සරහින් යනවා වගේ ඉලූෂන් එකක්. හරියටම හරි. අපිට පේන විදිහට හඳ කෙලින්ම අඟහරු ඉස්තරින් ගිහින් ටික වෙලාවකට අඟහරු පේන්නේ නැතුව යනවා. ඒක නම් හරිම අපූර්ව සිදුවීමක් වගේ. ඔව්. මේක දුරේක්ෂයක්. එහෙමත් නැත්නම් හොඳ බයිනොකියුලර් එකක් තියෙන කෙනෙක්ට නම් ඇත්තටම අමතක නොවන අත්දැකීමක් වෙයි. තව තියෙනවද මේ වගේ ග්‍රහලෝක මුණ ගැසීම්? තියෙනවා. ජූනි 22 වෙනිදා හවස ඉර බැස්සට පස්සේ බටහිර ආසේ සිකුරු සහ චන්ද්‍රයා ආසන්න වීමකුත් අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි ජූනි 21 සමර් සෝල්ස්ටිස්. එහෙම නැත්නම් සූර්ය නිවෘත්තිය. ඔව්. උත්තරායන නිවෘත්තිය. ඒ කියන්නේ උතුරු අර්ධගෝලයට අවුරුද්දේ දිගම දවස. ලංකාවට කොහොමද ඒක බලපාන්නේ? සමර් සෝල්ස්ටිස් කියන්නේ පෘථිවි අක්ෂය ඇලවෙලා තියෙන නිසා උතුරු අර්ධගෝලයේ ඉර පැත්තට උපරිමයෙන්ම හැරිලා තියෙන දවස. ඉතින් ඒ පැත්තට දවල් කාලය වැඩි. ලංකාව තියෙන සමයකට කිට්ටුවේ නිසා අපිට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. දවසේ නැත්තම් දවල් කාලේ දිග ගැන ඒත් එදාට අහස බැලුවොත් ඉර යන පාර නැත්තම් සන් පාත් එක බැලුවොත් මේ පෘථිවි චලිතය ගැන අදහසක් ගන්න පුළුවන්. හරියටම දවල් 12ට බලන්න පුළුවන් ඉර මුදුන් වෙන හැටි. ඒ පිහිටීමක් දෙන කරන් මේක හොඳ දවසක්. එතකොට මේ අහසේ සිදුවෙන ස්වභාවික දේවල් බලන් ඉන්න අතරේ මිනිස්සු හදපු දේවලුත් අභ්‍යවකාශයට යනවා. ඔව්. ඒක තමයි අනිත් වැදගත් පැත්ත. අපි මේ පැත්තට හැරෙමුද? මොනවද තියෙන්නේ මෙහෙය? හරි. මුලින්ම ජූනි 6 වෙනිදා සැලසුම් කරලා තිබුණා ජපානයේ හකුඩෝ R මිෂන් 2. එයාලා උත්සාහ කරා චන්ද්‍රයා මත මෘදුව යානයක් ගොඩ බසන්නේ. ඒ කියන්නේ සොෆ්ට් ලෑන්ඩින් එකක් කරන්න. මේකේ විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි හකුඩෝ R කියන්නේ පුද්ගලික සමාගමක් කරහා සිදුවෙන මෙහෙයුමක්. ඉතින් මේක සාර්ථක වුණොත් මේක කමර්ෂල් ලූනා එක්ස්ප්ලෝරේෂන් වල ලොකු ඉදිරි පියවරක්. මොකද චන්ද්‍රයා මතට යානයක් හිමින් ගොඩ ගස්සනවා කියන එක තාමත් හරිම අමාරු දෙයක්. හැබැයි අපට දැනගන්න ලැබුණ විදියට කමියුනිකේෂන් ලොස් එකක් නිසා මේ මෙහෙයුම සාර්ථක වෙලා තියෙනවා. SpaceX එකෙනුත් සැලසුම් කරපු වැඩ වගේක් තියෙනවා නේද? ඔව්. SpaceX එකෙන් රයිෂා මිෂන් දෙකක් තියෙනවා. Transporter 14 ජූනි 21 සහ Bandwagon 4. මේ මෙහෙයුමේ දවස තාම තීරණය කරලා නැහැ. රයිට්ෂා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එකම රොකට් එකේ පොඩි චන්ද්‍රිකා කිහිපයක් එකවර අරන් යනවා. එකපාර ගොඩක් අරන් යන එක. ඔව්. වාහන ගොඩක් එක ෂිප්මන්ට් එකක යනවා වගේ. ඉතින් මේකෙන් පොඩි කම්පැනි වලට යුනිවර්සිටිස් වලට එහෙම අඩු වියදමකින් එයාලගේ චන්ද්‍රිකා කක්ෂගත කරන්න පුළුවන්. ඒක නම් හොඳ දෙයක්. ඒකෙන් ස්පේස් එකට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. එතකොට කක්ෂයේ නම් පොළොව නිරීක්ෂණය කරන මෙහෙයුම් තිබුණා නේද? ඒකත් ජපානයෙන් මට මතක විදියට. ඔව්. ජූනි 24 GOSAT SXM 10 කියන චන්ද්‍රිකාවක් යනවා. ඒක හදලා තියෙන්නේ CO2 වගේ හරිතාගාර වායු ගෝලයේ කොච්චර තියෙනවද කියලා මනින්න. ඒක දේශගුණික වෙනස්කම් වලට වැදගත් නේද? ඉතාම වැදගත්. විශේෂයෙන් ලංකාව වගේ දුප්පත් රටකට ඒ වගේ දත්ත ඉතාම වටිනවා. අනිත් එක IQPS මිෂන් 3 එක ජපාන් මෙහෙයුම රේඩාර් තාක්ෂණයෙන් පොළොව නිරීක්ෂණය කරන එක. රේඩාර් වලින්? ඔව්. උඩින් වලාකුළු තිබුණත් රෑ වුණත් පොළොව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්.
ආපදා කළමනා කරණය පුළුව වෙනස්වීම අධ්‍යයනය වගේ දේවල් වලට ඉතාම ප්‍රෝජනවත් මේක. එහෙමනම් බැලුවහම 2025 ජූනි මාසය කියන්නේ එක පැත්තකින් අර අහසේ තියෙන විශ්මිත දේවල් බලන්නත් අනිත් පැත්තෙන් අභ්‍යවකාශ තාක්ෂණයේ දියුණුව වගේම අභ්‍යවකාශයට යන්න ගන්න උත්සාහය ගැන ඉගෙන ගන්නත් හොඳ කාලයක්. අර අඟහරු ග්‍රහයා හැංගෙන එකේ ඉඳන් චන්ද්‍රයා මතට සොෆ්ට් ලෑන්ඩින් එකකට ඇටෙම්ප් කරන එක දක්වා දේවල් වෙනවා. ඇත්තටම මේ ස්වභාවික දේවල් බලාගෙන ඉන්නකොට විශ්වයේ අපේ තැන ගැන පොඩි හරි අදහසක් එනවා. ඔව්. ඒ වගේම අභ්‍යවකාශ මේයුම් දිහා බැලුවම විශේෂයෙන් පුද්ගලික අංශයෙන් යොවීම දැක්කම පේනවා අභ්‍යවකාශ ගවේෂණය අනාගතයේදී කොයි පැත්තට යයිද කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන් කියන එක නේද? ඔව් ඒක ගැන හිතන එක වටිනවා. ඉතින් මේ ඈත අහසේ දිස්වෙන එළි දිහා බලන එකයි ගවේෂණයට මේ යානා යන එකයි කොහොමද අපි මේ ලෝකෙ දිහා බලන විදිය අපේ අනාගතය දිහා බලන විදිය වෙනස් කරන්නේ. ඒක තමයි හැමෝටම හිතන්න ඉතුරු වෙන ප්‍රශ්නේ. ඉතින් ඊළඟ මාසේ අභ්‍යවකාශ තොරතුරු ගැන දැනගන්න කතා කරන්න තවත් දවසක අපි මුණ ගැහෙමු. අපි සෙඩ්ස් මෝරා